Hi ළමයි welcome to my YouTube channel. ඔන්න මාස 4කට විතර පස්සේ මම ආයෙත් වීඩියෝ එකකින් ආවා ඔයාලව බලන්න. අද මම ඔයාලව එක්ක යන්න හදන්නේ කොරියන් පිස්සෝ හොඳටම තියෙන ramen lovers ලා වෙනුවෙන් හැදුණු K-food එකේ රවුමක්. කෑගල්ලේ මේක ඕපන් වෙලා දැන් කාලයක් වෙනවා. හැබැයි මේක භීෂණ ඉවරණ එකල් අපි ගියේ නැහැ. ඉතින් අද ආස හිතුණා මේක try කරන්න. මෙතන තියෙන ගොඩක් ramen මම try කරලා තියෙනවා. ramen flavors දෙක තමයි අපි මුලින්ම try කරන්න යන්නේ. අද මෙතන තිබුණේ ඔක්කොම shin ramen flavors. මම shin ramen වලට වැඩි කැමති කෙනෙක් නෙමෙයි. ගියේ bulldog ramen try කරන්න. මීට දවස් දෙකකට කලිනුත් මෙයාලගේ අනිත් outlet එකෙන් shin ramen එකක් අරන් ගියා. ඒක set උනේ නැතිසා තමයි අද bulldog ramen නැති කියලා try කරන්න ගියේ. එතන ගියාට පස්සේ නැති නිසා කරන්න දෙයක් නැතිකමට අදත් මේ shin ramen දෙකම try කරන්න උනා. මෙතන ඉන්න staff එක නම් හරිම friendly. ඉතින් යාලා අපිට කියලා දෙනවා මේ මැෂින් ඔපරේට් කරන විදිහ. මම හිතන්නේ මේ වෙනකොට ඔයාලා නම් මේ වැඩේ දන්නව ඇති. මොකද මේක දැන් විෂණය වෙලා ගොඩක් කල්නේ. ලංකාවේ ගොඩක් තැන්වල තියෙනවා. ඉතින් අපි සාමාන්‍ය ගෙදර හදන විදිහම තමයි වෙනස් කර තියෙන්නේ. මේක මැෂින් එකකින් හැදෙන එක විතරයි. මුලින්ම අපි රාමෙන් එක දාගත්තට පස්සේ මෙන්න මේ ෂැෂේ පැක් දෙකේ තියෙන එකක සීසනින් පවුඩර් එකයි අනික සෝස් එකයි තියෙන්නේ. මුලින්ම යාලා කියලා දෙන විදිහට සෝස් පැක් එක තමයි දාගන්න තියෙන්නේ මේ කප් එකට. ළමයි කියන්න වෙනවා මේ කප් එකක් අපි රුපියල් 170ක් දීලා තමයි ගන්න ඕනේ. රාමෙන් එක හදනකම මම ඔයාලට කියන්නම් මෙයාලා ගඟ තව මොනවද තියෙන්නේ කියලා. මම දැක්කා චොක්ලට්ස් තියෙනවා, කිම්චි තියෙනවා, තව එක එක ඩ්‍රින්ක්ස් වර්ග තියෙනවා. ඊට අමතරව අර තොබොක්කි පොන්බොක්කි වගේ දේවලුත් තියෙනවා කියලා මම දැක්කා. අපි බලමු එකකුත් try කරලා. මම කලින් පොන්බොක්කිවත් තොබොක්කිවත් try කරලා තිබුණේ නැහැ. අපි බලමු ඒ දෙකත් try කරලා. අද මෙතන තියෙනවා කියලා දැක්ක නිසායි මම ඒ ටික ඔයාලට මෙතන තිබ්බ හැම රාමෙන් එකක් වගේ 640ක තමයි තිබුණේ ළමයි. ඉතින් දැන් මෙතන time එකක් තියෙනවා මේ මැෂින් එකෙන්. ඒ ටික වෙනවා ඔටෝ. දැන් වතුර වැටිලා නෝල් එක normal තැම්බෙන මට මතක විදිහට විනාඩි 5ක වගේ කාලයක් ඊට අඩු මිසක් වැඩි නැහැ. නෝල් එක තැම්බීගෙන වගේ ඉද්දී ස්පූන් එකකින් මෙන්න මේ විදිහට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. දැන් මේක ලාවට තැම්බීගෙන ඉන්නේ. ඉතින් හැදෙනකල් බලාගෙන ඉන්න වැඩේ තමයි අමාරු. මොකද මෙතන සුවඳ දැනෙනවනේ. ඉන්නේ අපි තුන් දෙනා තමයි මේක try කරන්න ගියේ. එතන අකරතැබ්බක් වෙලා බොක්ස් එක මාරු කරන්න උනා. මේක මික්ස් කර සුවඳ විඳින්ද වඩ අවශ්‍ය ගන්න තමයි තියෙන මේ වෙලාවේ. මේ ටයිම් එක චුට්ට චුට්ට අඩු වීගෙන යනවා. ඒ අතරේ තමයි අපි අනිත් ෂැෂේ පැකට් එක දාගන්න ඕනේ. මෙතන ළමයි මේ යට තියෙන ඩස්බින් එකට අපි ඒවා ඔක්කොම දාගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ෂැෂේ පැකට් එක කප් එකට දාගෙන මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් වෙනසක් නැහැ ළමයි. අපි මම ඉස්සෙල්ලා කිව්වා වගේම ගෙදර හදන විදිහම තමයි වෙනසකට තියෙන්නේ. මැෂින් එකෙන් හදන එක විතරයි. දැන් මේ වෙනකොට නෝල් එකේ අන්තිම ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට මේක try කරලා බලන්න පුළුවන්. අපි මේක try කරලා බලලා මම ඔයාලට මේකේ රස කියන්නම්. මම ඔයාලට කලිනුත් කිව්වනේ මට shin ramen වැඩි හරියන්නේ නැති වෙන්න හේතුව තමයි මේකෙන් අර එන මැගී සුවඳයි මැගී රසයි වැඩි. ඒ කියන්නේ shin ramen ගොඩක් මම try කරලා තියෙනේ. මට ඒ රස ලොකුවටම දැනුණා. bulldog ramen වල ඒ රස එන්නේ නැහැ. වෙනම flavors වල රස හොඳට දැනෙනවා. ඒ නිසා මම වැඩි මේකට කැමති නැහැ. අද කරන්න දෙයක් නැතිකමට මේක try කරලා බලන්න. මොකද මේ experience එක ගන්න ඕන නිසා තමයි මෙතනට ආවේ. අපි මේක කාලා බලමු. කාලා බලලා මම ඔයාලට මේකේ රස කියන්නම්. හරි ළමයි මේ දෙකම දැන් මේ වෙනකොට හැදිලා ඉවරයි. අපි දැන් මේ දෙක try කරලා බලන්න තමයි හදන්නේ. ඔයාලට ඕන නම් මෙයාලගෙන් තව මේ නූඩල් එක රස කරගන්න, රාමෙන් එක රස කරගන්න ඔයාලට පුළුවන් ඩම්ප්ලින්ග්ස් නැත්නම් සොසේජ් වගේ එහෙම නැත්නම් චීස් ඇඩ් කරගන්න. අපි ඒකක්වත් ඇඩ් කරන්නේ නැතුව තමයි මේකේ රස බලන්න යන්නේ. මොකද මට මුලින්ම රාමෙන් එකක් රස බලනකොට ඒකේ ඒ රසම ගන්න මම වෙනව මුකුත් ඇඩ්-ඔන්ස් ඇඩ් කරන්නේ නැහැ. ඒ නිසා අපි මුලින්ම මේක try කරලා බලමු. ඔයාලත් එන්නකෝ මාත් එක්ක මෙන්න මේ රාමෙන් දෙක මුලින්ම try කරලා බලන්න. රස ගැන කිව්වොත් මහා ලොකු රසක් නැහැ. හැබැයි එච්චරම ලොකුම අවුලකුත් නැහැ. මොකද මෙයාලා රෙකමන්ඩ් කරපු ඒවා තමයි අපි try කරලා බැලුවේ. ඒ නිසා රස ලොකුම එකක් නැහැ. හැබැයි මට ඔළුවේ තියෙනවා මේ රාමෙන් එක මහ ලොකු
රසක් නැහැ කියන එක අර try කරලා බලන්න අවුලක් නැහැ. මොකද මට රස නැතුණාට තව කෙනෙක්ට මේක රස වෙන්න පුළුවන්. මට රස නැහැ කියලා මම ඔයාලට කිව්වේ. ඒ වුණාට මගේ ඔළුවේ තිබ්බ රසාව නැති නිසා මට දැන් වෙන මොන හරි try කරන්න හිතුණා. මම ඔයාලට මුලින්ම කිව්වනේ මේ තොබොක්කි පොන්බොක්කි වගේ මම හිතනවා මේ වචන මම හරි කියනවා කියලා. try කරන්න. ඉතින් අපි ඒක try කරන්න හිතුවා. මම මුලින්ම ගත්ත රාමෙන් එකෙන් පස්සේ ඔය දෙවෙනි කප් එක තමයි try කරන්න යන්නේ. මට ඒකෙත් අර වගේම තමයි මහ ලොකු රසක් දැනුන්නේ නැහැ. හැබැයි අවුලක් නැහැ. මේ දෙකම හරි ගියේ නැති නිසා අපි try කරන්න යන්නේ පොන්බොක්කි. මෙන්න මේ පැක් එක. මේක රුපියල් 850ක් වගේ වුණා. අපි මේක try කරලා බලමු. මෙයාලා කිව්වා මේක අර තනියම චුට්ටක් හදාගන්න අමාරුයි. ඇලෙන ගතිය වැඩි නිසා. එයාලගේ ස්ටාෆ් එකේ උදව් ඇතිව අපි මේක try කරන්න තමයි හදන්නේ. මේ පැක් එක ඕපන් කරාම ඇතුලේ තව පැක් එකක් තියෙනවා. ඒ පැක් එකේ ඇතුලේ ෂෙෂේ පැක් එකයි තවත් එකක් තිබ්බ අනිත් පැක් එකේ. ෂෙෂේ පැක් දෙකක් තියෙනවා මේකෙත්. මේ පොන්බොක්කි එකට රාමෙන් එකට තරම් වතුර දාන්න නැහැ. මොකද ඇලෙන්න බලන ගතිය වැඩි නිසා ප්‍රමාණය අඩු කළා තමයි වතුර දාන්නේ. ඉතින් මුලින්ම අපි මේකේ ෂෙෂේ පැක් එක ඕපන් කරගෙන ඒ පොන්බොක්කි ටික කප් එකට දාගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අර විදිහට මැෂින් එක ඔන් කරලා වතුර දාගන්නවා. වතුර දාගත්තට පස්සේ මේක චුට්ටක් තැම්බෙනකල් අපිට බලාගෙන ඉන්න වෙනවා. මේක හැදෙන අතරේ මේක හැම වෙලෙම වගේ මික්ස් කරන්න ඕනේ. මොකද මේ පොන්බොක්කි කියන එක ඇලෙන්න ගතිය වැඩි. ඒ නිසා අපි ඒක හැම වෙලෙම මික්ස් කරගෙන තමයි ඉන්න ඕනේ. නැත්තම් ඇලුනොත් ආයෙ බොක් කියන්නේ කාඩ්බෝඩ් එක වගේ එකක් නේ තියෙන මේ කප් එක. ඒ නිසා ඔයාලා මේක තනියම නම් try කරන්නේ අනිවාර්යයෙන්ම හැම වෙලෙම මික්ස් කරගෙනම ඉන්න. එතකොට ඒක ඇලෙන ප්‍රමාණය නැති වෙලා යනවා. මෙයාලගේ මේ තොබොක්කි පොන්බොක්කි වලට හොඳ රිවිව්ස් සෝෂල් මීඩියා වල තිබුණ නිසා තමයි මම මේක try කරන්න යන්නේ. අපි බලමු මේ කිව්වා වගේම රසද කියලා. ආයෙත් හොඳින් මික්ස් කරගන්න තමයි තියෙන්නේ. මේක ළමයි අර දැක්කහම පෙනුම කන්න ආසිතන පාටක් තියෙන්නේ. මොකද අර නිකන් තික් අතියට තියෙනවා. මම ඒකට හරි කැමතියි. බුල්ඩොග් රාමෙන් වලට කැමති වෙන්නත් ලොකුම හේතුව ඒක. මේක මට දැක්කහම කන්න හිතෙනවා. මං හිතනවා අර මුලින්ම try කරපු රාමෙන් දෙකට වැඩිය ගොඩක් රස ඇති මේක කියලා. අපි මේක දැන් try කරලා බලමු. මේ තියෙන අපේ බිල් දෙක මුලින්ම අපි මුලින් රාමෙන් දෙකෙන් try කරේ. ඊට පස්සේ තමයි පොන්බොක්කි try කරේ. ඒ නිසා බිල් දෙකකට තමයි තියෙන්නේ. මම ඔයාලට price දැම්මේ බලා ගන්න ඕනේ කියලා හිතාගෙන. මේ තියෙන අපේ පොන්බොක්කි එක මම මේක try කරන්න තමයි හදන්නේ. ඒක ඇත්තටම අර පොන්බොක්කි කියන එක මේක මාරම රසයි. මට රාමෙන් වලට වැඩි අද try කරපු ඒකේ gravy එකත් මාර රසයි. මං කියනවා ඔයාලට මේක try කරලා බලන්න කියලා. try කරලා නැත්තම් එහෙනම් ළමයි ආයෙත් මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ගාලා අතට ගිහින් එන්නම්.